ආහාර ජීර්ණ පද්ධතිය අඳින්න එනවාද විභාගෙට? කවදාවත් අඳින්න එන්නේ නැහැ. නම් කරන්න එනවා. ඔන්න අහගෙන ඉන්න නම් කරන එක. හොඳට අහගන්න. ඔන්න ආහාර ජීර්ණේ ආරම්භ වෙන්නේ නැටි. අඳින්න පුරුදු වෙන්න ඕනේ නෑ ඔයා. මේ මුඛ කුවරය. මෙන්න මුඛ කුවරය. ග්‍රසනිකාව. මුඛ කුවරය මේක උගුරට කියනවා ග්‍රසනිකාව. අන්න ස්රෝතය මේ නාලයට කියන්නේ. මුඛ කුවරය ග්‍රසනිකාව අන්න ස්රෝතේ දිග නාලය. අන්න ස්රෝතයෙන් එනවා ආමාශයට. මේ තියෙන ආමාශය. අන්න ස්රෝතයෙන් ආමාශය. අයි පාර කියන්නේ මුඛ කුවරය ග්‍රසනිකාව අන්න ස්රෝතය ආමාශය. බඩ කියන්නේ මේක තමයි. ආමාශය. මෙතනින් තියෙනවා ග්‍රහණිය. මේකට කියන නම කියන්නේ ග්‍රහණිය. ග්‍රහණිය කියන්නේ කුඩාන්ත්‍රයේ ආරම්භය. ඔන්න ග්‍රහණියෙන් කුඩාන්ත්‍රේ එනවා. මේ මම අඳින්නේ මහාන්ත්‍රේ ළමයි. දැක්කද? මේව අඳිනකොටත් අච්චුපොත් බලලා අඳින්න එපා. ඉතලා අඳින්න ඕනේ. හරි. ඔයාලට අඳින්න නම් එන්නේ නැහැ. ඒක 100% අනිවාර්යයෙන්ම දන්නවා අඳින්න එන්නේ නැහැ. හරිද? මේ ගුද මාර්ගය ගුදය. ගුද මාර්ගයේ ගුදය. මේ මහාන්ත්‍රය මම අඳින්නේ. මහාන්ත්‍රයේ එක කෙලවරක තියෙනවා මේ වගේ පණු හැඩැති කොටසක් නේ. උණ්ඩුක පුච්ඡය. උණ්ඩුක පුච්ඡය. එතකොට මේ ග්‍රහණිය කියන්නේ කුඩාන්ත්‍රයේ ආරම්භය. මේදී ඔන්න ග්‍රහණිය කුඩාන්ත්‍රයේ ආරම්භය තමයි ග්‍රහණිය කියන්නේ. ඒක මීටර් 6ක් විතර දිගයි නේ. මීටර් 6ක් විතර දිග නාලයක් කුඩාන්ත්‍රයේ මෙතනට සම්බන්ධ වෙනවා. ඔය දැක්කද? අන්න හරි. දැන් ලේසි. දැන් අපි බලමු මුඛ කුවරයේ සිට කියන එක හොඳට අහගන්න. මුඛ කුවරයේ සිට බුද මාර්ගයේ දක්වා ගමන් මාර්ගය. පටන් ගන්න කියන පුතාලා. මුඛ කුවරය ග්‍රසනිකාව අන්න ස්රෝතය ආමාශය ග්‍රහණිය කුඩා අන්ත්‍රය. කුඩා අන්ත්‍රයට තව නමක් තියෙනවා. ශුද්‍රාන්ත්‍රය. ශුද්‍රාන්ත්‍රය. ශුද්‍රාන්ත්‍රයෙන් එනවා කොහෙද? මහාන්ත්‍රය. මහාන්ත්‍රයෙන් ගුද මාර්ගය. මෙතන ගුද මාර්ගය ගුදය. මෙතනින් තමයි මල ද්‍රව්‍ය බෑර කරන්නේ. මේ තියෙන්නේ මොකද්ද? උණ්ඩුක පුච්ඡය. ඇපෙන්ඩික්ස් කියලා නේ. අන්න නියපොතු අපන ළමයින්ට. දැක්කද? ඉතින් මේ වල ගිහිල්ලා ඔය ද්‍රව්‍ය එකතු වෙලා මේක ඉදිමෙනවා. ඉදිමිලා පිපිරුණාම මැරෙනවා. ඉතින් වේදනාව ඇති වුණාම මොනවද කරන්න ඕනි? මෙතනින් පොඩි ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. මෙතනින් කපලා උණ්ඩුක පුච්ඡය එළියට අරගෙන මෙතනින් මහනවා. එතකොට ඒක හරි. නැත්තම් පිපිරුණොත් මැරෙනවා. පොඩි ඔපරේෂන් එකක්. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය කියන්නේ ඇපෙන්ඩික්ස්. හරි. දැන් මුඛ කුවරේ ඉඳලා මෙතනට යනකම් ගමන තමයි දැනගන්න ඕනේ. දැන් මේකට මගදී එකතු වෙන දේවල් බලන්න. මේ මොකද ළමයි? ග්‍රහණිය. ග්‍රහණියට එකතු වෙනවා ඔන්න බලන්න අග්න්‍යාශය. මේ අග්න්‍යාශික ප්‍රණාලය මේ අග්න්‍යාශය. මේ ශාක පත්‍රයක් වගේ ව්‍යුහය මොකද්ද? අග්න්‍යාශය. දැක්කද? අග්න්‍යාශයේ තමයි එන්සයිම නිපදවන්නේ. හෝමෝන නිපදවන්නේ. මේ ඩයබටික් දියවැඩියාවට බලපාන්නේ මේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින්. එතකොට මේ ග්‍රහණියට සම්බන්ධ ඊළඟ නාලය මේ පිත්තාශය පිත්ත ප්‍රණාලය. ඊළඟට මේ තියෙන්නේ විශාල ඉන්ද්‍රිය මිනිසාගේ අක්මාව. මේක අක්මාව මේක මොකද්ද? පිත්තාශය පිත්ත ප්‍රණාලය. අග්න්‍යාශය අග්න්‍යාශික ප්‍රණාලය. පිත නිපදවෙන්නේ කොහෙද? පිත නිපදවෙන්නේ අක්මාවේ. පිත නිපදවන්නේ කොහෙද? අක්මාවේ. తాවකාලිකව ගබඩා වෙන්නේ පිත්තාශයේ. පිත නිපදවන්නේ අක්මාවේ. తాවකාලිකව ගබඩා වෙන්නේ පිතෙන් කරන්නේ ලිපිඩ තෛලෝදකරණය. ලිපිඩ බලන්න වචනේ තෛලෝදකරණය. තෛලෝදීකරණය කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙල් ඇවිල්ලා කුඩා කොටස් වලට කඩනවා. ලිපිඩ කුඩා කොටස් වලට කඩලා කැඩීමට අපි කියනවා මොනවා කියලාද? දැන් අක්මාව රෝගී නම් ඒගොල්ලන්ට තෙල් කෑම කන්න එපා කියන්නේ ඒකයි. අක්මාව රෝගී නම් ඒගොල්ලන්ගේ මොනවාද අඩු වෙන්නේ? පිත නිපද. පිත්තාශය ඇති වෙනවා ගල්. එතකොට පිත්තාශය කපලා අයින් කරනවා.
එතකොට ඒගොල්ලන්ගේ පිට ගබඩා වෙන්නේ නැහැ. දැන් අපි යම් මුලින් ඉඳලා මේ මොකද්ද ළමයි? මුඛ කුහරය. මුඛ කුහරයේදී වෙන්නේ මොකද්ද? යාන්ත්‍රික ජීර්ණය හා මොකද්ද වෙන්නේ? රසායනික ජීර්ණය. කේට ග්‍රන්ථි වල නිපදවන එන්සයිමේ මොකද්ද? කේට ඇමයිලේස්. ඒක මොනවා මතද ක්‍රියා කරන්නේ? පිෂ්ඨය මත. එතකොට අපේ මුඛයේ තියෙනවා දත් තියෙනවා. ආහාර ජීර්ණයට උදව් වන දේවල් දත්. දත් කියන උගන්වන්නේ A level පන්ති. O level වල අයින් කරලා තියෙන්නේ. දත් ගැන සම්පූර්ණ විස්තරයක් ගන්න. දත් වලින් කරන්නේ ආහාර කුඩා කැබලි වලට කැඩෙනවා. කේට ග්‍රන්ථි තියෙනවා. කේට ග්‍රන්ථි වල නිපදවනවා මොකද? කේට ඇමයිලේස්. ඒකට අමතරව දිවක් තියෙනවා. ඒ දිවෙන් කරන්නේ මුඛ කුවරේ ආහාරයේ රස හඳුනා ගැනීම. තව ආහාර ගිලීම. දිව තියෙන නිසා තමයි ඔයාට ආහාර ගිලින්න පුළුවන් වෙලා තියෙන්නේ. දිවෙන් කරන කාර්යයන් දෙකක් මම ඔයාලට කිව්වා. එකක් ආහාරයේ රස හඳුනා ගැනීම, ආහාර ගිලීම. මුඛ ග්‍රසනිකාවට තල්ලු කරනවා දිවෙන්. දැක්කද? අන්න ඒ වගේ තමයි දිවෙන් කරන කාර්ය. ඊළඟට මේ දිවෙන් යවන ආහාර තල්ලු කරලා යවන ආහාර ඊළඟට එන්නේ කොහෙද? ග්‍රසනිකාව. ඊළඟට බලමු ග්‍රසනිකාවේ මොනවද වෙන්නේ කියලා.